සුබ දවසක් හැමෝටම. මම අද කතා කරන්නේ වෙන්චූරි පද්ධතිය කරහා කොහොමද අපේ වගාවන් වලට පොහොර දාන්නේ, ඇතිවන ගැටලු මොනවාද සහ ඒවට විසඳුම් මොනවාද කියන එක ගැන. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම අපි පොහොර දාන්න කලින් කරන්න ඕන බින්දු ජල සම්පාදන පද්ධතිය හරහා අනිවාර්යයෙන්ම විනාඩි 10ක පමණ කාලයක් පොහොර නැතුව සාමාන්‍ය විදිහට ජල සම්පාදනය කරන්න ඕනේ අපේ වගාවන් වලට. එහෙම කරාම පස්සේ මූල මණ්ඩල කලාපය තෙත් වෙනවා. අපි පොහොර යවුවාම ඒක අවශෝෂණය කරගන්න ඒක පහසු වෙනවා. දෙවනුව අපි කරන්න ඕන මේ පද්ධතියේ ලීක් ඒ කියන්නේ ජල වතුර කාන්දු වෙන තැන් තියනවාද වගේ දේවල් බලන්න ඕන. සිදුරු හිර වෙලා තියෙනවද ඩ්‍රිපර්ස් වල, ඒ වගේ දේවල් ටිකක් බලන්න වෙනවා. මොකද සිදුරු හිර වෙලා තිබුණොත් හරි කාන්දු වුණොත් එහෙම පොහොර අපතේ යාමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් භෝග වලට, සමහර භෝග වලට පොහොර නොලැබීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා ඒ අඩුපාඩු ටිකත් ඉස්සලම තියෙනවද කියලා බලලා තියෙනවා නම් හදා ගන්න ඕන. ඊළඟට පොහොර දාන්න කලින් අපේ මේ ෆිල්ටර් එක මුලින් මම මේකේ කොටස් ටික නම් කරලා ඉන්න. මේ තියෙන ෆිල්ටර් එක මේ පැත්තේ ඉඳන් තමයි ළිඳේ ඉඳන් එන වතුර ලයින් එක එන්නේ. මෙතන ෆිල්ටර් එක තියෙනවා. මෙතන ප්‍රෙෂර් ගේජ් එක තියෙනවා. මේ තියෙන්නේ වෙන්චූරිය. මේ තියෙන්නේ මේන් වැල් එක. මේ තියෙන්නේ එයාර් රිලීෆ් වැල් එක. මේ හරහා ගිහිල්ලා තමයි පද්ධතියට අපේ වගාවට ජලය යන්නේ. අපි මේකෙදි ඉස්සෙල්ලාම කරන්න ඕන පොහොර දාන්න කලින් ෆිල්ටර් එක සුද්ධ කරගන්න වෙනවා. බලන්න මේ තියෙන වැලි. මේ ටික අපි සුද්ධ කරගෙන ඉන්න වෙනවා අනිවාර්යයෙන්ම පොහොර යවන්න කලින්. එහෙම නැත්නම් පොහොර අදින්නේ නැතුව යනවා. මොකද හරි ප්‍රෙෂර් එකක් එන්නේ නැති වෙලා. මේ බලන්න. මේක ඉස්සෙල්ලාම සුද්ධ කරගෙන ඉන්න වෙනවා. බලමු ෆිල්ටර් එක සුද්ධ කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන ඩිස් ෆිල්ටර් එකක්. ෆිල්ටර් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්ක්‍රීන් ෆිල්ටර් එක. ඒක යකඩ නෙට් එකක්, ඒ කියන්නේ පොඩි දැලක් තියෙන්නේ. මේක තැටි ආකාරයේ ෆිල්ටර් එකක්. මේක ඩිස් ෆිල්ටර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රිප් ටේප් හරි ඩ්‍රිපර්ස් හරි දානවා නම් අනිවාර්යයෙන්ම ඩිස් ෆිල්ටර් එකක් තමයි දාන්න ඕනේ. ස්ක්‍රීන් ෆිල්ටර් එකේට වඩා ඩිස් ෆිල්ටර් එකෙන් පෙරීම වැඩි. මේ විදිහට මේකේ ට්‍රේඩ් එකක් තියෙන්නේ. මේක ගලවලා මේ විදිහට ඈඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තැටි එකින් එක මේ විදිහට ඈඩ් කරලා සුද්ධ කරගන්න පුළුවන්. හරි, අපි වෙන්චූරිය හරහා පොහොර දාන්න යන්නේ. මේ තියෙන්නේ මම දිය කරගත්ත පොහොර එක. මේකෙදි ඉස්සෙල්ලාම කරන්න ඕන එන්න මේ වැල්, වෙන්චූරියට තියෙන වැල් දෙක අරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ගේට් වැල් එක. මෙතන ප්‍රෙෂර් එක බලන්න. බිඳුවට වඩා ටිකක් වැඩි. කියන්නේ බාර් එකකට ආසන්න ප්‍රමාණයක ප්‍රෙෂර් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටික ටික අපි මෙතන වෙන්චූරියේ පොහොර අදිනවද කියලා බලලා ටික ටික මේ ගේට් වැල් එක වහගන්න ඕන. බලන්න. මෝටරේ තියෙන ප්‍රෙෂර් එක අනුව මෙන්න මෙතන තියෙන ගේට් වැල් එක ඇරෙන වැහෙන ප්‍රමාණය අඩු වැඩි කරගන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ බාස්කට් එක දිහා බලන හිටියාම අපිට නෝමල් අඩු වෙන ප්‍රමාණයක් පේනවා.
يعني ඉක්මනටම නෙමෙයි සාමාන්‍යයෙන් මෙතන මේ බාස්කට් එක මෙතන ලීටර් 20 බාස්කට් එකක් තියෙන්නේ මේක සාමාන්‍යයෙන් විනාඩි 10කින් විතර අඩු වෙන විදිහට තමයි මම වෑල් එක ඕපන් කරගෙන තියෙන්නේ. එකපාරම පොහොර ටික යන්න දෙන්නේ නැහැ. ටික ටික යන විදිහට තමයි අපි වෑල් එක වහ ගන්න ඕන. පොහොර යන අතරේ මම මේ වෙන්චූරියේ ක්‍රියාවලිය පැහැදිලි කරන්නම්. වෙන්චූරියෙන් සිද්ධ වෙන්නේ මේ පැත්තෙන් තමයි අපේ ලිඳේ ඉඳන් එන වතුර පාර එන්නේ. මෙතන අපි ගේට් වෑල් එක ගොඩක් වහනවා. එතකොට මේ හරහා යන්න තියෙන ඉඩ අඩු වෙලා මේ හරහා තමයි වතුර පීඩණයෙන් එන්නේ. මෙතන ඊතලයක් පේනවා ඇති. වෙන්චූරියක් හයි කරගන්න ඕන අනිවාර්යෙන්. මෙන්න මේ ඊතලයේ තියෙන පැත්තට. ඒ තමයි අපි වතුර දෙන පැත්ත තියෙන්නේ. ඒ කියන්නේ ලිඳේ ඉඳන් එන පැත්ත මෙහි අපි වතුර යවන පැත්තට තමයි අනිවාර්යයෙන්ම මේ ඊතලේ ගහලා තියෙන්නේ. මේක අනිවාර්යෙන් බලන්න ඕන. මේක අනිත් පැත්තට හයි කරොත් එහෙම මේකෙන් පොහොර අදින්නේ නැහැ. මේකෙදි සිද්ධ වෙන්නේ මෙතන පේනවා ඇති. මෙතනින් ඇවිල්ලා මෙතනින් සිහින් එනවා. ඊට පස්සේ ආය විශාල වෙලා හේතු ආකාරයේ හැඩයක් තියෙන මෙතන. එතකොට වෙන්නේ මෙතනින් වේගයෙන් වතුර ගමන් කරනකොට මෙතන රික්තකයක් ඇති වෙලා මේකට ඇදලා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. වෙන්චූරියේ සිද්ධ වෙන සරලම ක්‍රියාවලිය මේක. ඊට පස්සේ මේ ටික මෙතනින් ගිහිල්ලා මේ හරහා අපේ ප්‍රධාන නළය දිග පොහොර සහ වතුර දෙක යවනවා. හරි මම පොහොර යවලා ඉවරයි. ඊළඟට මම කතා කරන්නේ වෙන්චූරියෙන් පොහොර යවද්දී එන ගැටලු මොනවාද කියන එක ගැන. මම මුලින්ම කියන්නම් නැවතත් මතක් කිරීමක් විදිහට අපි පොහොර යවද්දී මේ වෑල් දෙක අනිවාර්යයෙන්ම ඕපන් කරන්න ඕන. ඊට පස්සේ මේ ගේට් වෑල් එක අපි මෙතන වෙන්චූරියේ පොහොර අදින විදිහ බලලා ටික ටික මේ විදිහට වහන්න තියෙන්නේ. ඒ විදිහට තමයි සරලවම වෙන්චූරියෙන් පොහොර යවන්නේ. අනිවාර්යයෙන්ම වෙන්චූරිය හයි කරද්දී බලන්න ඕන මෙන්න මේ ඊතලය. මේ ඊතලය අපේ චේස්ට්‍රේ දිහාවට තමයි තියෙන්න ඕන. මේක අනිත් පැත්තට හයි කරොත් එහෙම පොහොර අදින්නේ නැහැ. සමහර ගොඩක් අය කියන කතාවක් තමයි YouTube එකෙන් බලලා වෙන්චූරිය හයි කරා නමුත් පොහොර අදින්නේ නැහැ. බලපුවහම මෙන්න මෙතනයි වැරද්ද තියෙන්නේ. මෙතන අනිවාර්යෙන් මේ ඊ හිස අනිවාර්යෙන්ම අපේ ශේෂ්ත්‍රය දිහාවට තියෙන්න ඕන. අනිත් කාරණාව තමයි මෙන්න මේක. මේකේ මෙතන තියෙන්නේ මගේ හෝස් පවර් දෙක අඟල් දෙක මෝටර එකක් තියෙන්නේ. ඒකට ගැලපෙන්න තමයි මේ වෙන්චූරි සිස්ටම් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙන්චූරි ගත්තාම හෝස් පවර් 1 හෝ 0.75 කියන්නේ හෝස් පවර් 3 කාලේ මෝටර අපේ ගොවි මහතුරු ළඟ තියෙනවා. ඒවට ගැලපෙන වෙන්චූරිත් තියෙනවා. ඒ වෙන්චූරි ඒ මෝටර එකට මේ වෙන්චූරියක් හයි කරොත් එතන පොහොර අදින්නේ නැහැ. මොකද අවශ්‍ය පීඩනය නැති නිසා. ඊළඟ දේ තමයි අපි පොහොර දානවා නම් අනිවාර්යයෙන්ම යාරමිලා වගේ දෙයක් දානවා නම් පොහොර දාන්න පැය 12කට කලින්වත් ඒක දිය කරගන්න තියාගන්න ඕන. එතකොට කැට විදියට හිටින්නේ නැහැ. ඔක්කොම දිය කරලා යවන්න පුළුවන්. මේ තියෙන්නේ මම අර කලින් කියපු හෝස් පවර් 3 කාලේ මෝටරේට හයි කරලා තියෙන වෙන්චූරිය. බලන්න අඟල් භාගේ බටයක් තියෙන්නේ. මෙතන අඟල් දෙක තියෙනවා. ඊට පස්සේ මෙතනින් අඟල් භාගේ බටයකට තමයි මේ වෙන්චූරිය හයි කරලා තියෙන්නේ. මේකට අර අපි කලින් පෙන්නපු වෙන්චූරියක් හයි කරොත් මෙතනින් පොහොර අදින්නේ නැහැ. මොකද ප්‍රෙෂර් එක මදි. ඒ නිසා අනිවාර්යයෙන්ම මෝටරේ ප්‍රෙෂර් එක බලලා තමයි අපි වෙන්චූරියක් තෝරා ගැනීම කරන්න ඕන. ආයේ ගොඩක් දෙනෙක් කියන ගැටලුවක් තමයි වෙන්චූරියේ මෙන්න මේ පොහොර අදින බටේ දිග ආපහු වතුර එනවා කියන එක. මෙන්න මෙතනින් ආපහු එළියට වතුර එනවා කියන එක. පොහොර අදින්නේ නැහැ ආපහු වතුර එනවා කියන එක. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙතන තියෙනවා ගේට් වෑල් එකක්. මෙතන නන් රිටර්න් වෑල් එකක් තියෙන්නේ. ස්ක්‍රීන් එකක් එක පොඩි බෝලයක් තියෙනවා. ඒක නැති වුනහම ආපහු එනවා. ඒකට එන්න හේතුව තමයි අවශ්‍ය පීඩනය නැතිකම. අවශ්‍ය ප්‍රෙෂර් එක ආපු ගමන් මෙතනින් ආපහු එනවා වෙනුවට මෙතනින් ආපස්සට එනවා වෙනුවට මෙතනින් පොහොර ඇදලා ගන්න එක තමයි කරන්නේ. අනිවාර්යයෙන්ම මෝටර එකේ ප්‍රෙෂර් එකේ මදිකම තමයි තියෙන්නේ. ආපහු එනවා නම්. එහෙම නැත්නම් කොහෙන් හරි බටේක වතුර ලීක් එකක් තියෙනවා නම් අවශ්‍ය ප්‍රෙෂර් එක හදා ගන්න බැරි වෙලා එතනින් ඒ නිසාත් ආපහු එන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මෝටර එකට ගැලපෙන වෙන්චූරියක් හරි ලීක් නැති වෙන්න හරි හදා ගන්න ඕන. එතකොට මේකෙන් ආපහු වතුර එන්නේ නැහැ. පොහොර ඇදලා ගන්න එක විතරයි කරන්නේ. ඒ වගේම තමයි
පොහොර දාලා ඉවර වුණාට පස්සේ විනාඩි 10ක පමණ කාලයක් නිදහසේ වතුර ගලාගෙන යන්න දෙන්න ඕන. මොකද බටවල පොහොර ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. සමහර විට ඒ විදිහට බටවල පොහොර ඉතුරු වෙලා තිබිලා මෙන්න මේ ඩ්‍රිප් වල නොසල් වල පොහොර තැම්පත් වෙන්න පුළුවන් ලවණ විදිහට. ඒ නිසා අනිවාර්යෙන් මේ පොහොර වල ලවණ ගතියක් තියෙනවා. ඒ ලවණ ටික හේදිලා යන්න ඕන විදිහට වතුර ටික දෙන්න ඕන පොහොර දාලා ඉවර වෙලා. මේ තියෙන්නේ මගේ වගාව. මේකේ පළවෙනි අස්වැන්න ගත්තා. මේ දෙවෙනි අස්වැන්න ගන්න තමයි අද පොහොර යවුවේ. අනිවාර්යයෙන්ම පොහොර ඩ්‍රිප් එක කරහා පොහොර යවනවා නම් තියෙන පොහොර නිර්දේශ සාමාන්‍යයෙන් ඒ උදාහරණයක් විදිහට කිලෝ 3ක් දාන්න ඕන නම් අකර කාලට ඒක අපි කොටස් 3කට බෙදලා දවස් 3න් 3ට හෝ 5න් 5ට වගේ පොහොර දානවා නම් අපිට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒක අපි එකවර යොදනවට වඩා භෝගයට ටිකෙන් ටික දුන්නාම ඒක භෝගයට පුරා ගන්න කාර්යක්ෂමතාවය වැඩි. ඒ නිසා අපි දෙන පොහොරෙන් හොඳ අස්වැන්න ගන්න පුළුවන්. ඔයාලට වෙන්චූරියෙන් පොහොර දාන එක සම්බන්ධයෙන් තවත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. සුබ දවසක්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.